ඔව් අපි මෙවර මැයි දිනේම ඉතාමත් ඉහළින් මැයි දිනය පවත්වන්න අවශ්‍ය කරන මැදිහත් වීම සිදු කරමින් තිබෙනවා. මේක තමයි අපි ආණ්ඩුවක් ගොඩනගලා වෘත්ති සමිති ව්‍යාපාරයකුත් මැදිහත් වෙලා ආණ්ඩුවක් ගොඩනගලා පවත්වන පළමු මැයි දිනේ නිසාම එය ගාලු මෝදුර පිටියේදී මැයි 1 වෙනිදා හවස 3ට මැයි රැලියක් පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා. වතාවේ අපි ගාලු මෝදුර පමණයි මැයි රැළිය පවත්වන්නේ. ගාලු මෝදුර පිටියේදී එක මැයි රැළියක් තමයි අපි මේ වතාවේ පවත්වන්න සූදානම් වෙලා ඉන්නේ. එකක් රටේ පවතින වටපිටාව, ඊට පස්සේ එකක් මැතිවරණය පැවැත්වෙනවා. ඊට දින දෙකකට පසුව මැතිවරණ නොනගත කාලය එළඹෙනවා. ඒ වගේම මැතිවරණ කාල සීමාව තුළ යම් ක්‍රියා යම් සීමාවන්ට යටත් කරලා තිබෙනවා. ඒ නිසා අපි ඒ සියල්ල සැලකිල්ලට අරගෙන ලබන පළවෙනිදා ගාලු මෝදුර පිටියේදී මේ රැළිය පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඔය අතරම මුළු රටේම ජනතාව අපි සැලකිය යුතු සංඛ්‍යාවක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ එදා දවසේ ඇතුලේ. ඉස්සර අපිට අතීතයේ මතකයි කොටු ගහලා ඉදී ඇඳලා එහෙම මැන්නේ ඉස්සරහ ගෙනාවා මෙන්න ඉස්සරහ ගෙනාවා කියලා. ඔව් මේ පාරත් කොටු ගහලා ඉරි ඇඳලා ඔව් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඓතිහාසික මේ රටේ පවත්වන ලද ඓතිහාසිකම ජන සහභාගීත්වයක් සහිත මැයි රැළියක් අපි පවත්වනවා. මුළු ගෝල් ෆේස් පිටියම ගාලු මුදුර පිටියම එකම හිස් ගොඩක් බවටත් ඒ වගේම සමහරට පිටිය ඉදමදි වේවි. යාබද මාර්ගයත් අපිට අවශ්‍ය වේවි. ඉතින් අපි ඊටමත් ඉහළින් ඒකට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වෙනකොට රට පුරාම සිදු කරමින් තියෙනවා. මෙවර මැයි රැළිය පැවැත්වෙන්නේ විශේෂම ජනාධිපතිතුමා ඇතුළු අපේ ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ ප්‍රධානත්වයෙන් තමයි මැයි රැළිය පැවැත්වෙන්නේ.